ඔන්න ඉන්දියාවේ දෙවනි බ්ලොග් එක තමයි අපි මේ විදිහට ගේන්න හදන්නේ. අපේ මුල්ම වීඩියෝ එක මිස් වුණ අයට උඩ ලින්ක් එක ක්ලික් කරලා ඒක මුලින්ම බලලා ඉන්නත් පුළුවන්. උදේම නැගිටලා අපි ලගේජස් ඔක්කොම හදාගෙන පහළට යන්නේ කිලෝමීටර් 279ක් විතර දුර. ඒ කියන්නේ පැය 6ක 3:48ක් විතර ගත වෙන ටිකක් දුර ගමනක් ටුවර් වෑන් එකක යන්න. අපේ වෑන් එක කලින්ම ඇවිල්ලා තිබ්බා. ඉතින් මේ තියෙන්නේ අපේ ඊළඟ දවස් 4ක් විතර එහෙට මෙහෙට යන වාහනේ තමයි. ඉතින් ඔයාලත් පොඩි ගෲප්ස් වගේ මේ විදිහට ට්‍රැවල් කරන්න ඉන්නවා නම් ටිකක් කම්ෆර්ටබල් ට්‍රාන්ස්පෝර්ටේෂන් එකක් තෝරගන්න ඕනේ. ඉතින් ප්ලෑන් කරපු විදිහටම අපි උදේ 6:00 වෙනකොටම පිටත් වුණා. මොකද පාරේදී අපිට මොනවා හරි ඩිලේ එකක් වුණොත් රෑ වෙන්න නැති වෙන අපිට ඇත්තටම මනාලි වලට යආ ගන්න ඕන හින්දා අපි මේ විදිහට කලින්ම පිටත් වුණා. ඉතින් කොහොම හරි මෙන්න මේ විදිහට පැයකට වඩා ගමනකින් පස්සේ උදේට කන්න මෙන්න මේ රෙස්ටෝරන්ට් එකකින් අපි නැවැත්තුවා. ඉතින් අපි උදේ පාන්දරම පිටත් වෙන හින්දා අපිට සෑහෙන බඩගින්නක් තිබුණා. ඉතින් ඕඩර් කරන්න හැදුවට මෙයාලා තාම කෑම හදන ගමන් තමයි හිටියේ. ඉතින් ඒ නිසා අපිට කන්න තිබුණේ පරාටා එක්ක මුං ඇට කරි එකක්. මොනවා කරන්නත් කලින් ඉතින් උදේට තේක බොන්න එපා. ඒක මිස් කරගන්න බෑනේ. ඒ නිසා මුලින්ම අපි කරේ මසාලා ටී ඕඩර් කරපු එක. ඔන්න ඉතින් බ්‍රෙක්ෆාස්ට් එකකින් පස්සේ අපි එළියට ඇවිත් මෙතන ඉස්සරහම තිබ්බ ෂොප් එකකින් පොඩි බඩගින්නටත් එක්ක පොඩි කෑම ගොඩාක් ගත්තා. කෑම බීමත් අරගෙන අපේ වාහනේට දාගන්න තමයි අපි ලෑස්ති වෙන්නේ දැන්. එතකොට මේ ඉන්නේ අපේ කේන් කොල්ලා. ඔන්න ඉතින් අපි දැන් මේ පිටත් වෙන්න තමයි ලෑස්ති වෙන්නේ. ඉන්දියාවේ මාර්ග නීති පොඩක්වත් ගණන් ගන්නේ නැති වෙන්න තියෙන ලොකුම හේතුව තමයි නීතිය බලා ගන්න අය පවා ඒවට ගරු කරන්නේ නැතිවීම. හැබැයි ලංකාවයි ඉන්දියාවයි කොච්චර වෙනස්ද කියලා මේකෙන් අපිට තේරෙනවා. ඉතින් රෝන් සයිඩ් යනවා කියන එක ඉන්දියාවේ හරිම ලේසි දෙයක්. දැන් අපි මනාලි වෙනකන් පාරේ ලස්සන බලාගෙන යමු. ටනල්ස් 14ක් ඔයාලට මනාලි ගමනේදී හම්බ වෙනවා. හැබැයි පහුගිය දවස්වල වෙලා තිබුණ ස්වාභාවික ව්‍යසනත් එක්ක බලද්දී මේ ටනල්ස් ඔක්කොම මේ වෙද්දි ෆන්ක්ෂන් වෙන්නේ නැහැ. හැබැයි මේ වගේ ව්‍යසන හැම අවුරුද්දකම වගේ සිද්ධ වෙනවා කියන කතාවත් අපේ ඩ්‍රයිවර් මහත්මයා අපිට මේ යන ගමනේදී කිව්වා. ඉන්දියාව කියන රට අපි හිතන තරම්ම අපිරිසිදුද කියන ප්‍රශ්නේ අපිට ආවා. මෙන්න මේ දකින්න ලස්සන සීනරිස් එක්ක. හැබැයි කියන්න ඕන දෙයක් තමයි දූවිල්ලෙන් නම් චුට්ටක්වත් අඩුපාඩුවක් තිබුණේ නැහැ අපිට. ඉතින් නගර සීමාවෙන් මෙන්න මේ විදිහට එළියට යනකොට ඉන්දියාවේ ගම්බද පරිසරයේ තියෙන සුන්දරත්වයත් අපිට ටික බලා ගන්න පුළුවන් වුණා. ඉතින් අපේ ගමනට ඇත්තටම මැප් එකේ පෙන්වුව පැය 7ක වගේ කාලයක් නැත්නම් ඊටත් වඩා අඩු කාලයක්. හැබැයි මේ පාරේ තිබ්බ දේවලුත් එක්ක අපිට සෑහෙන්න වෙලාවක් ගියා ගමනට. ඉතින් ඒක නිසා අපි මග තිබුණ තව රෙස්ටෝරන්ට් එකකින් ලන්ච් එකට නැවැත්තුවා. ඇත්තටම කිව්වොත් එතන අපිට කන්න තරම් හිතට සෙට් වෙන දෙයක් තිබුණේ නැහැ. ඒ හින්දා අපි කරේ ඉතින් බොන දේවල් ඕඩර් කරපු එක තමයි. ඉතින් ඕගොල්ලන්ට ඉන්දියාවට එන්න බලාපොරොත්තුවක් තියෙනවා නම් අපි මේ ෆලෝ කරපු පොඩි දෙයක් ඕගොල්ලන්ට කියන්නම් තව. يعني කන්න හරි බොන්න හරි දේවල් ගන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා නම් මේ මගින් කොහෙන් හරි අනිවාර්යයෙන්ම ඒකට සේෆ් වගේම ක්ලීන් තැනක් ඕගොල්ලෝ තෝරගන්න.
ගංගාවල වතුර පිරිසිදුව තියෙන හැටි දැක්කම අතරම අපිට හිතුණා මිනිස්සු වෙන අපි හින්දා කොයිතරම් දුරට පරිසරය අපිරිසිදු වෙනවද කියන කාරණාව ගැන. එතකොට මෙන්න මේ තියෙන්නේ මනාලි වලට ළඟම තියෙන එයාපෝට් එක. මේකට කියන්නේ කුල්ලු මනාලි එයාපෝට් එක කියලා. ඉතින් දැනට මේක පාවිච්චිට ගන්නෙ නැහැ. අතහැරලා දාලා තමයි තියෙන්නේ. ඉතින් මෙතන ඉඳලා මනාලි වලට කිලෝමීටර් 52ක් වගේ දුරක් තමයි තියෙන්නේ. ඉතින් මේ එයාපෝට් එක පාවිච්චි තිබ්බනම් අපේ ගමන ඇත්තටම මීටත් වඩා ලේසි වෙන්න තිබුණා. ෆයිනලි අපි නවතින හොටෙල් එකටත් අපි ආවා. ඉතින් පැය 7කට කිට්ටු කාලයක් මැප් එකේ පෙන්නුවට අපිට ඇත්තටම පැය 11කටත් වඩා වෙලාවක් ගියා මෙතෙන්ට එන්න. ඉතින් අපි ඊළඟ දවස් 3 නවතින්නේ මෙන්න මේ පේන ලස්සන හොටෙල් එකේ. ඉතින් හොටෙල් එකේ නම තමයි Eco Himalayan Heights Lux. ඉතින් මේ ඉන්නේ පිළිගැනීමේ නිලධාරී අංක 1. මේ තියෙන්නේ ලොබි ඒරියා එකට පේන view එක. ඒ වගේම කියන්න ඕනේ ඈතින් හිම කඳු එක ලස්සන view එකක් අපිට බලන්න පුළුවන් වුණා මෙතන ඉඳන්. ඉතින් අපේ කොටේජ් එක රෙඩි වෙනකන් වෙන මේගොල්ලෝ සෙල්ලමුකුත් පටන් ගන්න. ලොබි ඒරියා එකේ පැත්තක පුංචි ප්ලේ ඒරියා එකක් හොටෙල් එකේ ගෙස්ට්ලාට අරේන්ජ් කරලා තියෙනවා. ඉතින් මෙතන ටේබල් ටෙනිස්, කැරම්, චෙස් බෝඩ් මේවත් තියෙනවා. ඉතින් මේ තියෙන්නේ අපි නවතින කොටේජ් රූම්ස් ටික. හොටෙල් පූල් එක ළඟම හොඳම view එකක් එක්ක රූම්ස් ටික arrange කරලා තියෙනවා. ඒ වගේම මේ තියෙන්නේ අපේ කොටේජ් එක ඇතුලේ tour එක. මේ cottages හදලා තියෙන්නේ සම්පූර්ණයෙන්ම ලී වලින්. ඉතින් හැමදේම හරිම පිළිවෙලට රූම් එකේ රෙඩි වෙලා තිබුණා. අපිට තිබ්බ ලොකුම ප්‍රශ්න තමයි හීටර් එකක් තිබ්බේ නැති එක. ඉතින් හිම කඳු ළඟ ලී වලින් හදපු කොටේජ් එකකට හීටර් එකක ඕනෙකම හිතා ගන්න පුළුවන් නේ. ඉතින් ඒකට සොලියුෂන් එකක් කොහොම හරි අපිට හොටෙල් එකෙන් හදලා දුන්නා. ඉතින් දුර ගමනක් ඇවිත් ගොඩාක් මහන්සි හින්දා වගේම හෙට ඊටත් වඩා ලොකු ගමනක් යන්න තියෙන හින්දා අපි අද කලින්ම නිදාගත්තා. උදේම එහෙනම් අපි ආයෙ හම්බ වෙමු. Good morning හැමෝටම. අද විශේෂ දවසක් අපිට. අපි ඉතින් උදේම රෙඩි වෙලා බ්‍රෙක්ෆාස්ට් නුත් අරගෙන මේ යන්න හදන්නේ මනාලි වල ඉඳලා කිලෝමීටර් 54ක් දුරින් තියෙන රොතාංග් පාස් වලට. මොකටද දන්නවද? හිම බලන්න. ඔන්න ඉතින් එළියට එනකොටම අපිට බව් යාළුවෙකුත් හම්බුණා. ඉතින් එයාවත් චුට්ටක් හුරතක් කරලා අපි ගමන පිටත් වුණා. රොතාංග් පාස් පැත්තට යනකොටම අපේ ඩ්‍රයිවර් හිමේ අඳින ඇඳුම් රෙන්ට් එකට ගන්න තැනකින් නැවැත්තුවා. ඉතින් මෙතනදී ඔයගලන්ට කියන විශේෂ දේවල් ටිකක් තියෙනවා. සීතලට අඳින ඒවයි හිමේ අඳින ඒවයි වර්ග දෙකක්. ඉතින් මේ වගේ තැන් වලින් රෙන්ට් එකට ගන්න ඇඳුම් ආයෙත් එනකොට අපි ඒගොල්ලන්ටම වාර දෙන්න ඕනේ. ඉතින් මේ රෙන්ටිං ප්ලේසස් වලින් ඔයාලට වින්ටර් ස්පෝර්ට්ස් වලට පැකේජස් පවා තියෙනවා. ඒ පැකේජස් වලින් අපි සිලෙක්ට් කරගත්තේ zip line එක යන එකයි, tube එකකින් යන එකයි, ස්කී කරන එකයි විතරයි. ඔන්න ඉතින් ඇඳුම් ටිකත් අරගෙන වැඩි දුරක් අපිට එන්න උනේ නැහැ. අපේ ෆස්ට් ඇක්ටිවිටි එක කරන තැනට අපි ඉක්මනින්ම ආවා. අපේ ඇඳුම් රෙන්ට් කරපු කඩේ නම්බර් එක 90. ඒ වගේම මෙතන කවුන්ටර් එකේ නම්බර් එකත් 90. අපි normal zip line එකක් කියලා හිතුවට මේක double side zip line එකක්. ඒ කියන්නේ යන්නයි එන්නයි දෙකටම මෙතන activity එක තියෙනවා කියන එක. ඉතින් මුලින්ම මෙතනින් zip line එකේ යන හැමෝටම පොඩි introduction එකක් දෙනවා. ඉතින් ඊට පස්සේ තමයි මෙතනින් safety kit එක අපිට අඳන්නේ. මේක හරිම පහසුවෙන් zip line එකේ යන්න help වෙනවා. හරියට නිකන් පුටුවක ඉඳගෙන යනවා වගේ තමයි දැනෙන්නේ. එදෙක්කම මෙතනින් ඔයාලට ඕන නම් GoPro එකක් වගේ action cameras rent එකට ගන්න පුළුවන්. additional charge එකක් ගෙවන්නයි ඔයාලට තියෙන්නේ.
ඔන්න ඉතින් අපි යන්නයි හදන්නේ. මේ සිප්ලයින් එක අඩි 500ක් විතර දිගයි. ඒත් එක්කම අඩි 100ක විතර උසකුත් මෙතන තියෙනවා. ඔන්න අපි අනිත් පැත්තටත් යන්න තමයි දැන් මේ හදන්නේ. අපි ලබපු එක්ස්පීරියන්ස් එක නම් ඇත්තටම මාරයි. ඉතින් ඔයාලත් මනාලි යනවා නම් මේක අනිවාර්යයෙන්ම try කරන්න ඕනේ. ඔන්න ඉතින් අපි ආයෙමත් අපේ ගමන පටන් ගත්තා. රොතැන් පාස් වෙන හැමෝම මෙන්න මෙතනට තමන්ගේ විස්තර වගේම යන ඩ්‍රයිව් එකේ විස්තරත් දීලා තමයි යන්න ඕනේ. ඉතින් මෙන්න මෙතනින් උඩට යන්න ගමේ පරිසරය උප්පරිම තැනට අපි ආවා වගේ දැනුණා. මෙන්න මේ දර්ශනය දැක්කම හරිම හම්බෙන් දකින්නට හම්බෙන දර්ශනයක් වගේම මම ෆස්ට් ටයිම් තමයි මෙහෙම දැක්කේ. අපි ඉස්සරහට කරන්න ඉන්න තවත් ඇක්ටිවිටි එකක් ඔයගලන්ට පේනවා. මේකට කියන්නේ පැරාග්ලයිඩින් කියලා. හැබැයි අද අපි පැරාග්ලයිඩින් කරන්න ලෑස්ති වෙලාවෙ නැහැ. ඉතින් අපේ පැරාග්ලයිඩින් වීඩියෝ එකත් ඔයගලන්ට අපේ ඊළඟ වීඩියෝ එකෙන් අපි ගෙන්න බලාපොරොත්තු වෙනවා. දැන් නම් ඔන්න හිම අල්ලන්න හොඳටම ළඟයි. මේක අපේ ලයිෆ් එකේ ෆස්ට් හිම එක්ස්පීරියන්ස් එක. ඉතින් ඒ නිසා පොඩක් එක්සයිට් වෙලා තමයි මේ ඉන්නේ. ඉතින් මම අර මුලින් කියවනේ මේක මගේ ෆස්ට් ස්නෝ එක්ස්පීරියන්ස් එක කියලා. ඉතින් ඒක නිසා ඔන්න අපි චුට්ටක් එළියට බැස්සා හිම අල්ලන්න. ඉතින් සමහර ෆිල්ම්ස් වල මේ වගේ අපි දකිද්දී ඇත්තටම අපිට හිතුනේ මේ වෙලාවේ වීඩියෝස් වලට මෙච්චර ලස්සනට පේනවා කොච්චර ෆිල්ටර්ස් එහෙම දාන්න නැද්ද කියලා. හැබැයි ඇත්තටම අපේ ඇස් වලින් මේ දර්ශනය දකිද්දී අපිට තේරුණා ඇත්තටම මෙතන ෆිල්ටර්ස් දාන්න අවශ්‍යතාවයක් නැහැ. ඒ තරමටම ලස්සනයි පැහැදිලි වගේම හරිම පිරිසිදුයි මේ පරිසරය.
ඇක්ටිවිටීස් කරන තැනට මේ වෙලාවෙදී ඉතින් අපිට හරිම මහන්සි වගේම ලොකු බඩගින්නකුත් තිබුණා. ඉතින් මෙතන අපිට බඩ පිරෙන්න කන්න තිබුණේ නැහැ. හැබැයි අපි චුට්ටක් හරි කනවා කියලා හිතාගෙන බෙදාගෙන කෑම කෑවා. හේතුව අපිට නැත්තම් ආයෙත් මනාලි වලට යනකම්ම කන්න තැනක් හොයාගන්න බැරි වෙන නිසා. ඔන්න දැන් ඔයගලන්ට මේ පේන්න තියෙන්නේ අපි කරන සෙකන්ඩ් ඇක්ටිවිටි එක. ඉතින් මේ ඔයගලන්ට පේන්න තියෙන මේ අන්තිම ඇක්ටිවිටි එක අපි හැමෝම කළේ නැහැ. මොකද හේතුව මේ වෙලාවේ ගොඩක් කට්ටිය මෙතන හිටියා. ඒ වගේම ගොඩක් හවස් වෙලා සීතලත් වැඩි වෙලා තමයි මේ වෙලාවේ තිබුණේ. ඔන්න දැන් අපි ආයෙත් මනාලි වලට යන්න තමයි හදන්නේ. ඉතින් මෙහෙට එන්න ගියපු දුර කිලෝමීටර් 54ක් වගේ වුණාට මෙතනින් යනකොට කිලෝමීටර් 33යි අපිට තිබ්බේ. ඒකට හේතුව තමයි මේ ඉස්සරහා තියෙන ටනල් එක. මේ ටනල් එකේ නම තමයි අතල් ටනල් කියලා කියන්නේ. ඒ වගේම මේක කිලෝමීටර් 9.2 වගේ ප්‍රමාණයක දිගක ටනල් එකක්. ෆයිනලි අපි ආවා මනාලි වලට. ඉතින් සුපුරුදු පරිදි අපි හැමෝම මසාලා චාය එකක් බීලාම තමයි හොටෙල් එකට ආවේ. ඉතින් එහෙනම් අපි අපේ next වීඩියෝ එකේදීත් හම්බ වෙමු. හැමෝටම සුබ දවසක්. Not worry. Don't get it. අර ඔහු බෙට් වගේ ඉන්නේ. මගේ රත්තර යාළුවනේ. මින්දුලි. මොකද?